Hello, good morning. So අද මම මගේ ජීවිතේ එක දවසක් ගැන කියන්න යදන්නේ. ඉතින් මගේ ජීවිතෙන් දවසක් බලලා ඔයාලා මොනවා කරන්නද? ඒ නිසා මම මගේ කෑම බීම ඒ වගේ අද යන ඔකේෂන් එකට අද යන වැඩේට මම මොන වගේ ඩ්‍රෙස් එකක් අඳිනවද? ඒකට කොහොමද ඇක්සසරයිස් කරනවද කියන ඩීටේල්ස් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මම ගන්නේ මෙන්න මෙන්න තමයි මම කලින් ඔයාලට කියලා තිබුණා. මම සාමාන්‍යයෙන් උදේට ටී කොෆි බොන්නේ නෑ. සෝ ඒ නිසා මෙන්න මේ ඩ්‍රින්ක් එක තමයි මේ දවස්වල දැන් මාස දෙකක් තුනක් විතර වෙන්න යනවා මම කන්ටිනියස්ලි උදේන්ම නැගිටලා මගේ මෝර්නිං රිචුවල්ස් ඉවර වුණාට පස්සේ ඊළඟ පැය භාගෙම ඉතින් කිචන් එකේම තමයි. උදේන්ම මගේ කෑම එක හදා ගන්නවා. මම ඊයේ රෑම කඩල ටිකක් පෙඟෙන්න දාලා තිබුණා. ඒ කියන්නේ කඩල කියන්නේ ඔක්කොම ස්ප්‍රවුට්ස්. සෝ ඒ ටික මම පෙඟෙන්න දාලා තිබුණා. ඒකෙන් මම සැලඩ් එකක් හදන්න යනවා. ඒ විතරක් නෙමෙයි ස්ට්‍රෝබෙරි බනානා පැන්කේක් එකක් හදනවා. මගේ ඔරෙන්ජ් ජූස් එක හදනවා. තව මොනවද? and ඒකත් එක්කම boiled egg. මේ ඔක්කොම කෑම මම උදෙන්ම කනවද කියලා ඇහුවොත් එම නෑ එකකින් ටිකක්. අද මට ඩබින් තියෙනවා. සෝ එන්ඩෝස්මන්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකට ගියාට පස්සේ එතනදී මම එළියෙන් ඕඩර් කරගන්න වෙනවා. ඉතින් මම වැඩිපුර එළියේ කෑම දැන් කන්නේ නැහැ. ඒ නිසා මම ගෙදරදී උදේට අදින කෑම එකත් එක්කම ටිකක් වැඩිපුර අදාගත්තා නම් මට ලන්ච් එකටත් ගෙනියන්න පුළුවන්. තම්බගත්තු කඩල එකට මම ෆෘට්ස් මික්ස් කරනවා. ඇපල්, පොමග්‍රනේට්, ඒ වගේම ස්ට්‍රෝබෙරීස්, ග්‍රේප්ස්, whatever මොන පළතුරු ඔයාලට දාන්න ඕන කියලා හිතුණත් ඔයාලා ඒකට මික්ස් කරන්න පුළුවන්. ඒකට ලෙමන් ටිකක්, ඊට පස්සේ පෙපර් and salt මේ දේවල් මික්ස් කරාම රසම රස සලාඩ් එකක් ඔයාලට ගන්න පුළුවන්. මම මගේ මිලට් මික්ස් පැන්කේක් මික්ස් එකට ස්ට්‍රෝබෙරි, බනානා, කිරි මික්ස් කරගන්නවා. ඉතින් ඒකෙන් මම පැන්කේක් ටිකක් හදා ගන්නවා. ඒකටම ස්ට්‍රෝබෙරීස් ටිකකුයි බනානා ටිකකුයි චොප්ස් කරලා ඒකත් වෙනම තියා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔරෙන්ජ් ජූස් එක විතර ඉතින් කම්බන විදිහ ඔයාලා දන්නවනේ. මේ ටික තමයි මගේ කෑම. ඊටු කෑම ටික මම ඉතින් ලන්ච් එක වෙනුවෙන් පැක් කරගත්තා. හෙලෝ ඕන දැන් මම ලෑස්ති වෙන්න යන්නේ කතා කරන ගමන්ම ලෑස්ති වෙන්නේ නැතුනොත් මට පරක් වෙනවා. සෝ මම අද ඇඳගෙන යන ඇඳුම මොකද්ද කියලා ඊයේම තීරණය කරලා තිබුණාට මොකද්ද කලර් එක කියලා මම තීරණය කළේ නෑ. and also මට තුනම ඔයාලට පෙන්වන්න උනනකුත් තියෙනවා. සෝ ඒ නිසා මම මේ පටියාලා පෑන්ට් එකයි මේ টොප් එකයි අතට මේක ටැන් টොප් එකක් වගේ টොප් එකක්. සෝ මේ පෑන්ට් එක මේ විදිහට මෙතන කට් එකකුත් තියෙනවා. සෝ මේ පෑන්ට් එකයි මේ টොප් එකයි අඳිනවද? මෙන්න මේ බ්ලූ කලර් පෑන්ට් එක ඒ විදිහම එකක්. බ්ලූ කලර් පෑන්ට් එකයි ඒකේ টොප් එක. මේක ඇත්තටම හරිම ලස්සනයි. ඒකේ හෙඩ් වර්ක් එකක් ගිහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සෝ මේ පෑන්ට් එකයි මේකයිද මෙන්න මේ බ්ලැක් පෑන්ට් එකයි ඒකේ টොප් එකයි අඳිනවද කියලා තමයි මම කන්ෆියුස් වුනේ. ඒකෙත් ලස්සන thread work එකක් කියලා තියෙනවා. and same thing pant එක මේ විදියයි. so මම මේ dress එක ගත්තේ ඇත්තටම ඩෙල්ලි වලින්. ඩෙල්ලි වල සරෝජා මාකට් කියන මාකට් එකේ ස්ට්‍රීට් shops වල තමයි තිබුණේ. මම ඉස්සෙල්ලාම අර ග්‍රේ කලර් එක තමයි දැක්කේ. ඉතින් ග්‍රේ කලර් එක දැක්කාම මට ඒකට ආසයි වුණා. ඒ නිසා ගන්න ගියාම කලර්ස් ගොඩක් තිබුණා. රෙඩ් තිබුණා, yellow තිබුණා, purple තිබුණා. so ගොඩක් කලර්ස් තිබුණා. so මම මේ කලර්ස් තුන choose කළා. and තුනම ගත්ත හේතුව තමයි මේ dress එක කීයක් විතර වේද ඔයාලා කියන්නකෝ. මම මේ dress එක කියන්නේ මේ set එකම ගත්තේ 1500 ශ්‍රී ලංකන් money. ඒ කියන්නේ INR වලින් 400. so රුපියල් 400කට මට set එකම ලැබුණ නිසා මම මේකෙන් තුනක්ම ගත්තා. සමහරවිට අපිට ඒ ගන්න බැරි වෙයි. නමුත් එයාලගේ online නේම ඩෙල්ලි shops වල ගොඩක් ඒවා online තියෙනවා. so ඔයාලට check කරලා බලන්න පුළුවන් පටියාලා pant and tan top කියලා. so මෙන්න මේ ලස්සන dress එක තමයි මම අද ඩබින් එකට ඇඳගෙන යන්නේ. ඒත් එක්කම දැන් අද මම යන්නේ ඩබින් වලටනේ. so ඩබින් shoot එකේ AC එක ටිකක් වැඩිපුර තමයි හැමදාමත් තියෙන්නේ.
ඒ නිසා මට මේ ස්ලීව්ලස් එක දාගෙන ගිහලා සීතල ඉතුනොත් සීතල දැනුනොත් මොකද කරන්නේ? සර්ච් කරලා බැලුවොත් ඩෙල්ලි ඔන්ලයින් shops වල ගොඩක් අය ඩෙලිවර් කරනවා වෙන වෙන countries වලට and Indo Western. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇඳුම් ගන්නකොට ethnic ඒවා නම් ගොඩක් වෙලාවට කියන්නේ sarees වගේ දේවල් චෙන්නයි වලින් ගන්න පුළුවන්. ඒ වගේම බැංගලෝර වලින් like modern dresses again western clothes ඔයාලට ඕන තරම් varieties තියෙනවා brands වල ඉඳලා higher end brands වෙනකම්ම හැම දෙයක්ම ඔයාලට බැංගලෝර වලින් ගන්න පුළුවන් ඒ වගේම ඩෙල්ලි මාකට් එකේ ගත්තාම ඉන්ඩෝ වෙස්ටර්න් clothes කියන්නේ ගොඩක් ethnic ඒ වගේ western ඔක්කොම mix වෙච්ච වගේ dresses ගොඩක් ඔයාලට ඩෙල්ලි වලින් ගන්න පුළුවන් and sarees තව සූරත් වලින් ගන්න පුළුවන් තව වීඩියෝ එකක මොන වගේ dresses කොහෙන්ද අපිට ගන්න පුළුවන් ගාන අඩුවෙන් ගන්න පුළුවන් quantity එක වැඩියෙන් ගන්න පුළුවන් ඒ වගේ shops කීපයක් මම ඔයාලත් එක්ක share කරන්නම් so අද මම මේ dress එක ගත්තේ ඩෙල්ලි වල සරෝජා මාකට් එකෙන් ගත්තේ එයාලගේ ඒ කියන්නේ සරෝජා මාකට් එක කියන්නේ ලොකු මාකට් එකක් ඒකේ ඕනම දෙයක් වලට slippers shoes dresses හැමදේම තියෙනවා and ගාන ගොඩාක් අඩුයි අපි හිතනවට වැඩිය ගොඩාක්ම අඩුයි හැබැයි අවුෙන් නරකයි මොකද සාමාන්‍යයෙන් එයාලා 1000 කියලා කිව්වොත් එහෙම අපි ඒක බාගෙට කඩලා 500 කියන්න ඕන. මොකද මම මුලදී මේ දේවල් දන්නේ නැතුව සමහරලාට චෙන්නයි වලත් බැංගලෝර වලත් මම shopping කරලා තිබුණා. නමුත් විවිධ මාර්ට් එක shopping කරන්න ආවට පස්සේ මම එතනින් චුට්ටක් බේරලා ඉන්නේ. මොකද විවිධ ගණන් කතා කරන්න ගොඩක් talented. ඒ කියන්නේ 1000 කිව්වොත් එයා අන්තිමට 400 500 වෙනකම් ගෙනල්ලා තමයි ඒක ගන්න. ඉතින් ඒක මේ ඉන්න ඇගේ බිස්නස් ට්‍රෙක් එක. ඒගොල්ලෝ ඩබල් ටයිම් තියලා කියනවා අපි සාමාන්‍යයෙන් එලා කියන ගානට ගන්න හොඳම නැහැ. ඉක්මනින් කොණ්ඩේ වෙනවා කියලා ඔන්න බලන්නකො මගේ කර්ල්ස් දැන් ඇවිල්ලා තියෙන්නේ කර්ල්ස් තමයි මගේ රියල් හෑර් එක. මගේ ඩ්‍රෙස් එක ඇඳගත්තා. ඉතින් මං හිතුවා මේ ෂෝල් එක නිකම්ම නිකන් නැතුව පොඩි ස්ටයිල් එකකට දාමු කියලා. ෂෝ Gala band එකට මම දැන් ලස්සනයි ඒ නිසා දැන් මම අඳලා ගන්නේ මම මගේ හයික අද ලූස් එක දානවා කියලා හිතුවා මේ සයිඩ් පාත් this side part කොණ්ඩේ මම අද ලූස් එක දානවා එතකොට මේකප් මම ලිප්ස්ටික් දාලා තිනවා සුපුරුදු විදියට මගේ face එක ක්ලෙන්ස් කරලා ඒ කරන්න ඕන ස්ටෙප්ස් ටික ඔක්කොම මම කරලා තියෙන්නේ. ඊට පස්සේ මගේ ලෝෂන් එක දාලා තිනවා. ඒ ඇරෙන්න වෙන මොනවද මම ෆේස් එකට ඇප්ලයි කරේ නෑ. ෆවුන්ඩේෂන් මොනවද දැම්මේ නෑ. ලිප්ස්ටික් මම ඇප්ලයි කරලා තියෙනවා. මගේ අයිබ්‍රෝස් නම් දැන් ටිකක් කලාව වෙලා. සෝ අයිබ්‍රෝස් නම් මට ඇඳ ගන්න වෙනවා. ඇඳ ගන්න නෙමෙයි පීරන්න වෙනවා. ගොඩක් බැරිලා තියෙන්නේ දැන්. Okay, fine. So, earrings සාමාන්‍යයෙන් මේ වගේ dress එකකට මෙන්න මේ earring එක ගැලපෙනවා. ගැලපෙනවා කියන එක ඇත්තටම ලස්සනයි. මේ වගේ ඇඳුමකට දැම්මොත් නමුත් අද මට මේක දාන්න වෙන්නේ නැහැ. මොකද මට හෙඩ්සෙට් එක දාන්න වෙනවා ස්ටුඩියෝ එකේ. එතකොට මේක මට නිතර ගලවන්න වෙනවා විතරක් නෙමෙයි මේක උඩින් දැම්මොත් එහෙම කනරි දෙනවා.
otherwise it's nice. So මං අද මේ දෙකෙන් එකක් දාමු කියලා හිතුවා. එකක් මෙන්න මේ hearing එක, අනිත් එක තමයි මෙන්න මේ hearing එක. So මට මේ දෙකෙන් මේක අද මගේ ඩ්‍රෙස් එකට ගැලපෙන නිසා දාමු කියලා හිතුවා. නමුත් මම මේක ඔයාලට දාලා පෙන්නන්නම්. See, it's nice. නමුත් එකත් එක්ක යන නිසා අද මම මේ hearing එක දැම්මා. මගේ watch එක. So I'm ready. But shoes. දැන් මම මේ වගේ dress එකක් ඇඳුවොත් මොන වගේ slipper එකක් දායිද කියලා බලමුද? මේ slippers දෙක තමයි මේක half shoes එකක් ඇත්තටම leather. So මේක තමයි මම මේ dress. ඉතින් මෙන්න මේ විදියට ලෑස්ති වුණාට පස්සේ එළියෙන් ආපු ලස්සනම ලයිට් එකක් මම දැක්කා. ඒ නිසා ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙනම යමු කියලා මම ටිකක් ක්ලික්ස් කරගත්තා. අද ඉතින් කෑමයි වෝටර් බොටල් එකයි ගොඩක් බඩු ගෙනියන්න ඕන නිසා මම මේ බෑග් එක තමයි ගෙනියන්නේ. මම ෆොටෝස් ක්ලික්ස් කරන ඒ අතරතුරදී මගේ කැබ් එකත් ඇවිල්ලා. ඉතින් මම ඉක්මනින්ම පල්ලෙහාට ආවා. එනකොට මගේ කැබ් එක ඇවිල්ලා. ඔන්න මං ඉතින් මගේ වැඩේට ගියා. 2 hours වලින් විතර ඉවර වෙයි කියලා හිතපු වැඩක් අන්තිමට පාන්දර 2 වෙනකම්ම early morning 2 වෙනකම්ම මට වැඩ කරන්න වුණා. පිටු 75ක විතර එන්ඩෝස්මන්ට් එකක් ස්ක්‍රිප්ට් එකක් කියවන්න වුණා. ඉතින් මම අද දවස් ඉවර වුණාට පස්සේ ඔයාලට ඒ ටිකක් ෂෙයා කරන්න කියලා හිතුවට ඇවිල්ලා මට නිදි යන්න තමයි උනේ. So ඊළඟ දවසේ මගේ complete දවසක් ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න. So see you until next time.